2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා දැන්වීම අද දිනයෙන් යුතුව ඒ දිස්ත්‍රික්කවල තේරීම් බාර නිලධාරීන් විසින් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව පළාත් පාලන ආයතන 336ක් සඳහා නාම යෝජනා බාර ගැනීම සිදු කෙරෙනවා. විශේෂයෙන්ම කල්මුනේ මහනගර සභාව, දෙහිඅත්ත කණ්ඩිය ප්‍රාදේශ සභාව, මන්නාරම ප්‍රාදේශ සභාව, පුණාකරි ප්‍රාදේශ සභාව සහ එල්පිටිය ප්‍රාදේශ සභාව හැර ප්‍රාදේශ සභා 336ක් සඳහා තමයි මේ නාම යෝජනා බාර ගැනීම සිදු කෙරෙන්නේ. ඒ අනුව මහනගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272ක් සඳහා නාම යෝජනා බාර ගැනීම සිදු වෙනවා. මාර්තු මාසයේ 17 වෙනිදා සිට මාර්තු 20 වෙනිදා මධ්‍යහන 12 දක්වා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාම යෝජනා බාර ගැනීම සිදු කරනවා. ඒ වගේම අප මුදල් බාර ගැනීම අද දින සිට නාම යෝජනා බාර ගැනීමේ අවසන් දිනයට කලින් දිනේ, ඒ කියන්නේ 19 වෙනිදා මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට නියමිතයි. අප මුදල් බාර ගැනීම මෙම කාල සීමාව තුළ යෙදෙන පෝය දින සහ සෙනසුරාදා ඉරිදා දිනවල සිදු කෙරෙන්නේ නැහැ. ඒ වගේම අප මුදල් බාර ගැනීම සහ නාම යෝජනා බාර ගැනීම සිදු කෙරෙන්නේ දිස්ත්‍රික්ක 25 දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තේරීම් බාර නිලධාරී කාර්යාලවලදී. පසුගිය ඡන්ද විමසීම සඳහා අප මුදල් ආපසු දීම අපි පසුගිය සතියේ සිට ආරම්භ කරා. ඒ අනුව අපි ඊයේ දිනේ දක්වා කල් ලබා දී තිබුණා මේ අප මුදල් බාර ගැනීම සඳහා බාර දීම සඳහා. ඒ අනුව ඊයේ වන විට මිලියන 93ක් අපි අප වෙත ලබා දී තිබුණු අප මුදල් ආපසු බාර දීලා තියෙනවා. ඒ වගේම අපි 28 වෙනිදා අවසන් දිනේ හැටියට සඳහන් කරලා තිබුණත් තව දුරටත් මේ අප මුදල් ආපසු ගෙවීම සිදු කරනවා. අප මුදල් ලබා නොගත් ආපසු ලබා නොගත් තවත් අය ඉන්නවා නම් දේශපාලන පක්ෂෝ සුවාදෙන කණ්ඩායම්, ඒ අයට පුළුවන් තව දුරටත් ඒ අප මුදල් තැන්පත් කළ කුයිතාංශය සහ අප මුදල් ඉල්ලීමේ ලිපියක් සමග තමන් නාම යෝජනා පත්‍ර බාර දුන් ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට නැත්නම් මැතිවරණ කාර්යාලවලට ඒ ලිපිය ඉදිරිපත් කරලා තමන්ගේ අප මුදල් ආපසු ලබා ගන්න. ඒ වගේම අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අපි පසුගිය සතියේ දැන්වීමක් පළ කරා. ඒ අනුව අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි මාසයේ 28 වෙනිදා සිට මාර්තු මාසයේ 28 වෙනිදා දක්වා සිදු කරනවා. ඒ අයදුම්පත් මැතිවරණ මහලේකම් කාර්යාලයට බාර දිය යුතුයි. ඡන්ද විමසීම පැවතුනත් අපි අයදුම්පත් බාර ගැනීම නියමිත දින දක්වාම සිදු කරනවා. නමුත් ඒ අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි සම්බන්ධයෙන් වන කටයුතු සියල්ලම සිදු කෙරෙන්නේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුවයි. මේ දේශපාලන පක්ෂ අලුතෙන් ලියාපදිංචි කිරීම සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධ ඒ දෙක අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. මේ දෙක කාර්යයන් දෙකක්. සාමාන්‍යයෙන් සෑම වසරකම ජනවාරි මාසයේ අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න ඕනේ. නමුත් පසුගිය මාසයේ 19 වෙනිදා වෙනකම්ම පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම ඒ ආකාරයෙන්ම ක්‍රියාකාරීව පැවතුණා. අලුත් පනත ගෙනාවට පස්සේ තමයි ඒ පසුගිය නාම යෝජනා අවලංගු වුණේ. ඒ අනුව අපට සිද්ධ වෙනවා අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා ආයුධම්පත් කැඳවන්න. ඒ නිසායි ඒ ආයුධම්පත් කැඳවීම සිදු කරේ. ඒක සහ මේ පළාත් පාලන ඡන්ද විමසීම සමග සම්බන්ධයක් නැහැ කියලා මම පැවසුවේ. ඒ ලියාපදිංචි වෙන දේශපාලන පක්ෂවලට මේ ඡන්ද විමසීම සඳහා සම්බන්ධ වීමට හැකියාවක් නැහැ. මොකද ඒ ආයුධම්පත් ඉදිරිපත් කළාට අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්නේ මේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසුවයි. පනතේ සඳහන් සුදුසුකම් තියෙන ඕනම කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේක තනි නෙමෙයි ඉදිරිපත් වෙන්නේ. ඒ දේශපාලන පක්ෂ සහ සුවාදෙන කණ්ඩායම් වලින් අපි අද දිනේ නිකුත් කරපු ඒ දැන්වීම අනුව එක් ප්‍රාදේශීය සභාව සඳහා හෝ මහනගර සභා, නගර සභා සඳහා ඉදිරිපත් විය හැකි අපේක්ෂක සංඛ්‍යාව, ඒ වගේම තරුණ අපේක්ෂක සංඛ්‍යාව, කාන්තා අපේක්ෂක සංඛ්‍යාව සහ නාම යෝජනා පත්‍රයේ ඇතුළත් විය යුතු මුළු අපේක්ෂක සංඛ්‍යාව අපි සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඒ අයදුම්පත් ඒ නාම යෝජනා පත්‍රවලට ඒ නියමිත අපේක්ෂක සංඛ්‍යාව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම සුවාධීන කණ්ඩායමක නම් රුපියල් 5000ක් සහ
දේශපාලන පක්ෂයක් නම් රුපියල් 1500 බැගින් එක් අපේක්ෂකයෙකුට ඒ ගාණ බැගින් ඒ අදාළ අපේක්ෂකයන් සංඛ්‍යාව සඳහා අප මුදල් තැන්පත් කිරීම සිදු කළ යුතුයි.